Hi friends, Smart Kirigapal YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වගේම ඔයාලා අදත් එකතු වෙන්නේ ලංකාවේ කිරිගාපාලනේ ගැන තියෙන හොඳම YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයාලට විස්තර කරන්න යන්නේ අපි කලින් දැම්ම වීඩියෝ එකේම දෙවෙනි වීඩියෝ එකේ කියන්නේ මම මේක එල්නිනෝ වලට අපි සූදානම් එක කියලා නෙමෙයි මේ වීඩියෝ එක කරුවේ එල්නිනෝ වලට අපි සූදානම් කියලා. ඉතින් මේ වීඩියෝ එකේ එල්නිනෝ වලට අපි සූදානම් දෙක. ඉතින් මේකෙන් මම ඔයාලට ස්මාර්ට් කැටල් ෆීල්ඩ් එකක් නිවැරදිව හදන්නේ කොහොමද කියලා විස්තර කරනවා. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම පුන්නක්කු කිලෝ 350ක්, රයිස් පොලිෂ් කිලෝ 400ක්, පරිප්පු කුඩු කිලෝ 200ක්, කැල්සයිට් පවුඩර් කිලෝ 20ක්, DCP කිලෝ 10ක්, මැග්නීසියම් සල්ෆේට් කිලෝ 10ක්, ලුණු කිලෝ 10ක්, යූරියා කිලෝ 10ක්, කනිජ කිලෝ 5ක් එක් කරගන්නවා. අවසාන වශයෙන් අපි මේකට සමපෝෂක එකතු කරගන්නවා. මේකට සමපෝෂක එකතු කරගන්න හේතුව මේක අපි එල්නිනෝ වලට විශේෂයෙන් හදපු කැටල් ෆීල්ඩ් එකක් හින්දා මේක ස්මාර්ට් කැටල් ෆීල්ඩ් එක අපි නිර්දේශ කරලා තියෙන්නේ එල්නිනෝ සඳහාමයි. Hi friends, ඉතින් ඔයාලා ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ එකේ අන්තිම හරියට. ඉතින් මෙච්චරලා වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට ස්තුතිවන්ත වෙමින් මට ඔයාලට කියන්න තියෙන්නේ ස්මාර්ට් කිරිගාපාලන YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා subscribe කරලා all කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයත් එක්ක share කරගන්න. ඉතින් එල්නිනෝ වලට මුහුණ දෙමින් එල්නිනෝ අභියෝග ජය ගනිමින් සාර්ථක කිරිගොයෙක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඉගෙන ගන්න ඔයාලට මේ YouTube එකෙන් ඉස්සරහට තව වීඩියෝ මම අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලා තියෙන ප්‍රශ්න පාලින් කමෙන්ට් කරන් ගන්න. ඒවට අනිවාර්යෙන් රිප්ලයි දෙන විදිහට මම ඔයාලට වීඩියෝ දෙන්න බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එක සමවර ගන්නම්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයාලටත් සාර්ථක කිරිගොයෙක් වෙන්න ලැබේවා කියලා.